Good evening පුතාලා හැමෝටම මම ඔබට අහනවා නේද කතා කරන්න බෑ කවුරුන් එක්කෙනෙක් පොඩ්ඩක් කතා කරලා පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න ආව හොඳට අහනවා නේද හරි good evening ඔයාලා ශිෂ්‍යත්වයට ready are you ready for scholarship examination ඔයාලා ඇසිද නැස්ති හරි අපි බලමු ඔයාලගේ ශිෂ්‍යත්ව papers කොහොමද මීට කලින් ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලා දන්නා පුතේ ඔයාලා දැකලා තියෙනවා අහලා තියෙනවා මම හිතන්නේ ඔයාලට මතක ඇති ශිෂ්‍යත්වයේ ලකුණෙන් ෆේල් වෙච්ච යාළුවා අයියලා කියලා අහලා තියෙනව නේද ශිෂ්‍යත්වයට ලකුණක් මදිලා ශිෂ්‍යත්වයේ විභාගයේ අසමත් කියලා ඇහිලා තියෙනව නේද අයියලා කළා ඇත්තටම මේ ශිෂ්‍යත්ව පේපර් එකේ පුතාලා දන්නවද මේ ශිෂ්‍යත්ව පේපර් එකේ ඔය ලකුණක් මදි වෙලා එක ලකුණක් මදි වෙලා ඔය ෆේල් වෙන අයියලා කියලා ඉන්නේ ඔය ශිෂ්‍යත්ව පේපර් එකේ එක ලකුණක් මදි වෙලා ෆේල් වෙන අයියලා කලාගේ ඒ ලකුණ තිබ්බනම් පාස් නේද කියලා සතුටු වෙන්න තිබ්බා එයා ඒ පේපර් එකේ ඉංග්‍රීසි ප්‍රශ්න 3 ඉංග්‍රීසි වලින් එන ප්‍රශ්න 3 මෙන්න මේ ප්‍රශ්න 3 හරියට කොට දාගන්න තිබ්බනම් ඔන්න ඔය වැඩේ සාර්ථක කරගෙන මේ ෆේල් කියන එක්කෙනාට පාස් කියන තැනට යන්න තිබ්බා. ඉතින් ඇත්තටම ඉංග්‍රීසි වලින් වාට එනවා පුතේ පේපර් එකේ ප්‍රශ්න 3ක් එනවා. මේ තුනම එන්න වාගේ part 2 එකේදී. මේ ප්‍රශ්න තුනම එන්නවාට part 2 එකේදී. පැහැදිලිද පුතාලට? එතකොට මම අද ඉඳලා අපි ඉස්සරහට තව සති 5ක් 6ක් වගේ කෙටි කාලයක් සාකච්ඡා කරන්න දෙන්නේ. එතකොට මේ ඉස්සරහට එන මේ 5ක 6ක සති 5ක 6ක කෙටි කාලය තුලදී මම සැටර්ඩේ සෙනසුරාදා 8:00 9:00 කියන පැය තුලදී ඔයාලට මෙන්න මේ ඉංග්‍රීසි ප්‍රශ්න ඔයාගේ ස්කෝලර්ෂිප් එක්සැමිනේෂන් එකේ දැන් ශිෂ්‍යත්ව විභාගයේ ඔයාලට එනවා තුන්වෙනි part 2 එකේ ප්‍රශ්න 3ක් විදිහට මේ ප්‍රශ්න 3 වලට ඇඩ් වෙන්නේ ප්‍රශ්න අංක 11 සිට ප්‍රශ්න අංක 14 දක්වා කියන පරාසය ඇතුළතදී තමයි ඔයාලට මෙන්න මේ ප්‍රශ්න 3ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඔයාලට මෙන්න මේ ප්‍රශ්න 3ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඔන්න ඔය part 2 එකේ ප්‍රශ්න 3ක් එනවා 11 සිට 14 දක්වා තමයි මේක ඇඩ් වෙන්නේ. සමහර අවස්ථාවලදී 11 12 13 විදිහට එනවා. සමහර අවස්ථාවලදී සමහර අවුරුද්දවලදී 12 13 14 විදිහට එනවා. පැහැදිලිද? එක්ක මේ ක්‍රමයට එන්න පුළුවන් නැත්නම් මෙන්න මේ ක්‍රමයට එන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. මේ ප්‍රශ්න තුනකට දාගත්තොත් අපිට අඩුම ලකුණු 6ක් අපිට අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන්. එක ලකුණෙන් ශිෂ්‍යත්වයේ ෆේල් වෙන පුතාට එක ලකුණේ වැදගත්කම එක ලකුණු වටිනාකම තේරෙන්නේ ප්‍රතිඵල ආවන දවසක. එහෙනම් ලකුණු 6ක වටිනාකම ආට දැන් ඉඳලා තේරෙන්න ඕනේ. මම කිව්ව කාරණාව පැහැදිලි නේද පුතාලට? මම කිව්ව දේවල් ටික පැහැදිලි වුණා. මම හිතන්නේ පුතාලා දුවලා මොකද දැන් ශිෂ්‍යත්ව විභාගය නිසා දැන් පොඩ්ඩක් මේක බය වෙන්න ඕනේ නෑ. මේ කිසි විභාගයක් ඔයාගේ මනස වගේ හිත බය නැතුව විභාගෙට යන්න. හරි. එහෙනම් අපි වැඩ ටික පටන් ගමු. මම ඔයාලට කියලා දෙන්නම් පුතේ පේපර් එක ඔයාලට කොහොමද එන්නේ කියන එක ගැන ඔයාලගේ ශිෂ්‍යත්වය උගන්වන සර්ලා ටීචර්ලා ඔයාලට කියලා දීලා තියෙන්නේ කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම ඒ ශිෂ්‍යත්වයේ පේපර් එකේ ඔයාලට අනිවාර්යෙන්ම ඔයාගේ පේපර් එකේ දෙවෙනි කොටස ඔයාගේ දෙවෙනි කොටසට අදාළව ඔයාට හම්බෙයි ප්‍රශ්න 3ක්. ඔයාට හම්බෙයි ප්‍රශ්න 3ක්. සමහර විට මේ ඉංග්‍රීසි වලින් හම්බෙන ප්‍රශ්න 3 මේ ඉංග්‍රීසි වලින් හම්බෙන ප්‍රශ්න 3 ඔයාට ප්‍රශ්න අංක 11 12 13 විදිහට පුතාට හම්බෙයි.
එහෙම නැති වුණොත් ඔයාට 12 13 14 විදිහට හම්බෙයි. ඔයාට මේ ප්‍රශ්න ටික 12 13 14 විදිහට හම්බෙන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න ටික හැදෙන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්න ටික හැදෙන්න පුතේ හොඳට මතක තියාගෙන ඉන්න. මේ ප්‍රශ්න ටික හදන්නේ එකක් තමයි ඔයාගේ grammar knowledge එක බලනවා. ඔයාගේ grammar knowledge එක බලනවා. ඔයාගේ grammar skill එක බලනවා. පැහැදිලිද? ඊට අමතරව ඊට අමතරව ඔයාගේ sentence knowledge එකත් බලනවා. grammar knowledge එකත් බලනවා. ඊට අමතරව ඔයාගේ sentence knowledge එකත් බලනවා. පැහැදිලිද? sentence knowledge එකත් බලනවා. sentences කියලා කියන්නේ වාක්‍ය රටාවක් ගොඩනැගීමේ හැකියාවක් බලනවා. ඔයාගේ වාක්‍ය රටාවක් ගොඩනැගීමේ හැකියාවක් මේකෙදි බලනවා. හරි. ඊට පස්සේ ඔයාගේ vocabulary එක. ඔයාගේ vocabulary එක ඒ කියන්නේ ඔයාට වචනවල letters dictation කියලා එහෙම ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ඔය වචනයක් ගොඩනගනකොට කොහොමද ඒ වචනේ ඇවිල්ලා තියෙන අකුරු ටික අන්නේ ඒ ලිස්ට් එක පිළිබඳව ඔයාගෙන් knowledge එක බලනවා. මෙන්න මේ ක්‍රයිටීරියා තුන තමයි ඔයාගෙන් මෙන්න මේ ආවරණය ටික තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ශිෂ්‍යත්ව පේපර් එක ගත්තාම ඔයාට කාලයට 1.15 මිනිත්තු 15 30 බීම දීලා හම්බෙන්න පුළුවන්. ඒතකොට මේ අතරතුර පුතා දන්නවා අනිවාර්යෙන්ම ඔයාට 11 12 13 කියන ප්‍රශ්න තුන ඉංග්‍රීසි වලින් හම්බ වෙනවා. එහෙම නැත්නම් 12 13 14 කියන ප්‍රශ්න තුන ඉංග්‍රීසි වලින් හම්බ වෙනවා. හරි. අපි යමු වැඩේට. එතකොට මේ විදිහට හම්බ වෙන පේපර් එකේ අපි බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. මම අද ඔයාලට කියලා දෙන්නම් පුංචි පාඩමක් this that these those. Okay, let's start. අපි පාඩම ආරම්භ කරමු. මේ පාඩමේදී මම කියලා දෙන්නේ ඔයාලට this that these those කියන මෙන්න මේ කරුණු ටික. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලිවම මේ this කියන්නේ මොකද්ද, that කියන්නේ මොකද්ද, these කියන්නේ මොකද්ද, those කියන්නේ මොකද්ද මෙන්න මේ ටික ගැන ඔයාලට පැහැදිලි වෙයි. මෙන්න මෙයා මේ this that these those කියන මෙන්න මෙයාලා අර sentence pattern එකට අදාළයි සහ එයා sentence එකක් කියන වාක්‍යයක් ඔයාට jam කරලා එවනවා. වාක්‍යයක් ඔයාලට jam කරලා එවනවා. ඔය එවන තියෙන jam කරලා එවලා තියෙන jam එකක් කියලා කිව්වම අපි අර කන jam එක නෙමෙයි පුතේ. වාක්‍යයක් jam කරලා එවනවා කියලා කියන්නේ කලවම් කරලා එවනවා. නිවැරදි වාක්‍යයක් ඒ වාක්‍යයේ පළවෙනියටම අයිති වචනය, දෙවෙනියට අයිති වචනය, තුන්වෙනියට අයිති වචනය මොකක්ද කියලා ඔයා අඳුරගෙන ඒ වාක්‍යය නිවැරදිව ගොඩනගන්න ඕනේ. පේපර් එකේ ඒ වාක්‍ය වාට ඒ වචන එහාට මෙහාට මාරු කරලා එමු. හරි. එතකොට අපි බලමු මේ විදිහට ඔයාට මේ එවලා තියෙන එවැනි ප්‍රශ්නයක උත්තරයක් ගොඩනගා ගන්නකොට ඔයාට අවශ්‍ය වෙන එක grammar skill එකක්, එක grammar lesson එකක් තමයි මෙන්න මේ this that these those කියලා කියන්නේ. Okay, I will start. This mean what is the meaning of this? This කියලා කියන්නේ මොකක්ද? කියන්න බලන්න. දැන් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්න බලන්න. this කියන එකේ තේරුම මොකක්ද? that කියන එකේ තේරුම මොකක්ද? these those කියන එකේ තේරුම මොකක්ද? මේක අර ලේසි පාඩමක්. පුංචි පාඩමක් මේ අද පළවෙනි දවසේ නිසා ලේසි පාඩමක්. ඉස්සරහට තමයි අමාරු ඒවා එකතු වෙන්නේ. කියන්නේ මේ හරි. මම කියලා දෙන්නම්. this කියලා කියන්නේ මේක. හොඳටම දන්නවා this කියලා කියන්නේ මේක. හරි. මම යන්නම් පාඩමට. Our first topic is this. This කියලා කියන්නේ පුතේ මේක කියලා කියන්නේ. This means මේක. හරි. ඔයාගේ 12 වෙනි ප්‍රශ්නේ විදිහට maybe can be given question number 11 or 12. Okay. මෙන්න මේ විදිහට එන්න පුළුවන් ප්‍රශ්නයක්.
ඔන්න ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන් එක ආකාරයක් මම කිව්වේ. මෙන්න මේ විදිහට ඔයාලට ඔයාගේ පේපර් එකේ දීලා තියෙන්න පුළුවන්. මම මේ සරල ප්‍රශ්නයක් ගත්තේ මෙච්චර ලේසි එකක් කියන එකක් නැති වෙයි. හරි. this කියලා කියන්නේ මේකනේ. අපි දැන් මේ this කියන පාඩම ඉගෙන ගත්තොත් මෙන්න මේ වගේ ජෑම් කරලා තියෙන සෙන්ටෙන්ස් එකක් ආයෙ නිවැරදිව ගොඩනගන්නේ කොහොමද කියලා හදා ගන්න පුළුවන් වෙනවා. හරි බලන්න. this කියන එකේ තේරුම තමයි මේක කියලා කිව්වා මම. this කියන එකේ තේරුම තමයි මේක. පුතා හොඳට මතක තියාගෙන ඉන්න. this කියලා කියන්නේ මෙයා ඒක වචන ස්වරූපයක් කෙනෙක්. මෙයා විල ඒක වචන ස්වරූපයක් කෙනෙක්. ඒක දැනගෙන ඉන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම this කියන එකනත් එක්ක ඉන්නේ අනිවාර්යයෙන්ම is. this කියන එකනත් එක්ක අනිවාර්යයෙන්ම ඉන්නේ කවුද එහෙනම්? is. හරි. වාක්‍ය ආරම්භ වෙන්නේ නම් ඔය කියන විදිහට වාක්‍ය ආරම්භ වෙන්නේ නම් ඔය කියන විදිහට this වලින් ආරම්භ වෙන්නත් ඕනේ. this. ඔන්න මම දැන් this කියන එක නෑ අරගෙන ඉවරයි. ඔයාලගේ මේ විදිහට සෙන්ස් එකක් ජෑම් වෙලා ඒලා තිබ්බොත් වාක්‍යයක් කලවම් කරලා ඒලා තිබ්බොත් එවැනි වාක්‍යයක් ගොඩනගන්න තියෙනකොට ඔයා මුලින්ම මේ වාක්‍ය ගොඩනගන්න ගත්ත පළවෙනි වචනේ ගත්තා කියලා පොඩි මාක් එකක් ඔයාගේ ඔළුවට යන්න ඕන නිසා ඔයා ඒ ගත්ත වාක්‍ය මේ වාක්‍ය අවශ්‍ය වචනය මේ විදිහට this නම් ගත්තේ එයාව තනි ඉරකින් කපලා දාන්න එයාව මේ විදිහට තනි ඉරකින් කපලා දාන්න. හරි. මෙයාව ගත්තා. this එක්කෙනා ගාව ඊළඟට අනිවාර්යෙන් ඉන්නේ කවුද? this එක්කෙනා ගාව ඊළඟට අනිවාර්යෙන් ඉන්නේ is. ඔන්න දැන් this is කියන එක්කෙනාත් ගත්තා. පැහැදිලිද? අන්න. ඊළඟට මෙයා ගත්තා නම් ඒක වචන මේ කියන එක්කෙනා එන්න ඕනේ. එයාගෙන් කියවෙන්නේ අල්කයන්ක් පිළිබඳව. ඒක මම තව ටිකකින් කියලා දෙන්නම්. හරි. This is a pen. So correct answer is this is a pen. පැහැදිලිද? ඔන්න දැන් ඉංග්‍රීසි ප්‍රශ්නයක් කොහොමද ඔයාගේ ශිෂ්‍යත්ව පේපර් එකේ එන්න පුළුවන් විදිහක් කිව්වා. ඒකත් උත්තරයක් විදිහට ගොඩනගා ගන්න කොහොමද කියලා කිව්වා. මම පොඩි හින්ට් එකක් දෙන්නම්. ඉංග්‍රීසි ප්‍රශ්නයක් මෙන්න මේ ටයිප් එකකින් ඔයාට ආවොත් ඉංග්‍රීසි ප්‍රශ්නයක් මෙන්න මේ ටයිප් එකකින් ඔයාට ආවොත් ඔයාට කරන්න පුළුවන් එක ටිප්ස් එකක් තියෙනවා. ඔයාට ඒක නිකන් අර පේපර් එකෙන්ම නිකන් උත්තරේ දීලා මෙවලා තියෙනවා වගේ තමයි. මේ විදිහට සෙන්ටෙන්ස් එකක් ජෑම් කරලා ඉවර තියෙන අවස්ථාවකදී ඔයාට පොඩි ඔප්ෂන් එකක් යාවා දෙනවා. ඒක හරි අවධානයෙන් ඔයා බලන් ඉන්න ඕනේ. මෙහෙම ජෑම් කරලා ඉවර තියෙන වචන සෙට් එකේ වාක්‍ය නිවැරදිව ගොඩනගද්දී මෙහෙම ජෑම් කරලා ඉවර තියෙන වචන සෙට් එකෙන් වාක්‍ය නිවැරදිව ගොඩනගද්දී පළවෙනියටම එන වචනය මොකක්ද කියලා මේ ජෑම් වෙලා තියෙන වචන සෙට් එක ඇතුලෙන් හොයාගන්න පුළුවන්. මොකද පළවෙනියට මේන වචනේ පළවෙනි අකුර කැපිටල් ලෙවලා තියෙනවා. පළවෙනියට මේන වචනේ පළවෙනි අකුර මොකද්ද කරලා තියෙන්නේ? පළවෙනියට මේන වචනේ පළවෙනි අකුර කැපිටල් කරලා තියෙනවා. පළවෙනියට මේන වචනේ පළවෙනි අකුර කැපිටල් කරලා තියෙනවා. එහෙනම් ඔයාලට මෙන්න මෙතන කී අකුර කැපිටල් කියන එක දැක්ක ගමන්ම එහෙනම් මෙයා තමයි පළවෙනියට මේ එන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. බලන්නකෝ මෙතන this කියන එක්කෙනා හිටියා ජෑම් කරලා තිබ්බ වචන සෙට් එක ඇතුලේ this කියන එක්කෙනා හිටියා එයා ගෙනල්ලා මූලටම තිබ්බා. එයා ගෙනල්ලා මොකද කරේ මූලටම තිබ්බා. පැහැදිලිද? ඉතින් ඊට පස්සේ ඔයාලට මතක තියෙන්න ඕනේ this කියන එක්කෙනෙක් ගාවම අනිවාර්යෙන්ම ඉන්නවා කවුද? is කියන එක්කෙනාත් ඉන්නවා. එහෙනම් ඉතින් දෙවෙනියට එන්නේ is කියන එක්කෙනා කියලාත් මතක තියෙන්න ඕනේ. පැහැදිලිද? ඉතින් ඊට පස්සේ දැන් this කියලා කියන්නේ මේකනේ. දැන් මේක පෑනක්. this is a මේක පෑනක්. ඔන්න බලන්න මේක සිංහල තේරුම තමයි මේක පෑනක්. මෙන්න මෙතන අල්කයන් වෙනකොට තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මේක පෑනක්. හරි. එහෙනම් ඉතින් අල්කයන් එකතු වෙන නිසා a pen නිකම්ම pen නම් පෑන පෑනක් නම් a pen. පොත නම් book පොතක් නම් book. මකනයක් නම් eraser මකනය නම් eraser මකනයක් නම් නෙමෙයි දැන් ගන්නේ eraser කියනකොට කොහොමද එන්නේ ස්පෙලිං? eraser
beginning letter is E. So that means vowel. vowel අකුරක් තමයි තියෙන්නේ ආරම්භක අකුරක් විදිහට. එහෙනම් අනිවාර්යෙන්ම මෙතන එකතු වෙන්නේ මේ and. එහෙනම් අපි ගන්නේ මොකද්ද? Aneurysm. Aneurysm. පැහැදිලිද? හා. එහෙනම් ඔන්න ඔයාලට පේපර් එකේ ප්‍රශ්නය එන්න පුළුවන් විදිහ මෙන්න උත්තරේ කොට නගා ගන්න පුළුවන් විදිහ මෙන්න ඒකේ සිංහල තේරුම. තේරුණාද? කොහොමද තේරුණා නම් ලයික් මෙසේජ් එකක් දාන්න බලන්න chat එකට මම බලනවා. නැත්නම් තේරුණා කියලා කියන්න බලන්න. තේරුණා නම් තේරුණා කියලා කියන්න බලන්න. හරි. ඔහොම දැන් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්මාර්ට් බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න දැන් ඔහොමම. හරි. දැන් මෙහෙම මම දැන් පොඩි කියන්නානේ. මේ විදිහට ජෑම් කරලා ඉවලා තියෙන වෙලාවක මේ වාක්‍ය ගොඩනගද්දී ගන්න වෙන පළවෙනිම වචනය අපිට හොයාගන්න පුළුවන් පොඩි ටිප්ස් එකක් තියෙනවා. මොකද පුතේ? පළවෙනිම වචනේ පළවෙනි අකුර කැපිටල් එකලා තියෙනවා. හැබැයි මේක හැම වෙලේම පාවිච්චි කරන්න බෑ. සමහර අවස්ථාවලදී මේක අපිට හැම වෙලේම යූස් කරන්න පුළුවන් මෙතඩ් එකක් නෙමෙයි. දැන් මේක ඔෆිෂියලි අපිට කියන්න බෑනේ මේක මිනිමමයි කියලා. හදිසියෙ මෙන්න මෙහෙම આવොත් එහෙම. ඔන්න බලන්නකෝ. ඔයාලට වාක්‍යයක් දෙනවා මෙන්න මෙහෙම. ඔන්න බලන්නකෝ දැන් තියෙන ප්‍රශ්නේ. ඔන්න දැන් ප්‍රශ්නේ මම දුන්නා බෝඩ් එකේ. දැන් මම පොඩි හින්ට් එකක් දුන්නා ඉංග්‍රීසියක් දුන්නා. මෙවැනි ජෑම් කරලා ඉවලා තියෙන සෙන්ටෙන්ස් එකක් නිවැරදි උත්තරේ ලියනකොට ගන්න පුළුවන් එක හින්ට් එකක් තමයි එක ඉංග්‍රීසියක් තමයි එක ක්‍රමයක් තමයි ඒ වාක්‍ය ගොඩනගන පළවෙනිම වචනය ඒ වාක්‍ය ගොඩනගන පළවෙනිම වචනය අදාළ ඒ වචනේ අදාළ පළවෙනි අකුරම කැපිටල් තියෙනවා. දැන් පොඩි අවුලක්. මොකද්ද දැන් අවුල? දැන් පොඩි අවුලක් තියෙනවායි. දැන් පොඩි අවුලක් තියෙනවා මොකද්ද? මෙයත් මෙයත් හැබැයි දෙන්නම කැපිටල්. දැන් අවුලක් නෙමෙයි. දැන් ගැටලුවක් නෙමෙයි. දැන් සර් කිව්වනේ මේ විදිහට ජෑම් කරලා ඉවලා තිබ්බ සෙන්ටෙන්ස් එකක් හදාගන්න හරි ලේසි මුලින්ම එන වචනයට අදාළ පළවෙනි අකුර කැපිටල් ලෙවල් තියෙනවා. දැන් සර් කිව්ව කතාව බොරු වෙනවා. මොකද්ද දැන් හේතුව? දෙන්නම කැපිටල්. T අකුරක් කැපිටල් E අකුරක් කැපිටල්. දැන් මොකද කරන්නේ? මේ වගේ වෙලාවට ඔයාලට මෙන්න මේ දේ මතක තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි කියලා ලියනකොට E අකුර කොහොමත් කැපිටල්. ගමන් කරන නමක් ලියනකොට පළවෙනි අකුර කැපිටල්. පුද්ගලයෙක්ගේ නමක් ලියනකොට පළවෙනි අකුර කැපිටල්. ඒ පුද්ගලයාට නම් දෙකක් තියෙනවා නම් නම් දෙකේම පළවෙනි අකුර දෙක කැපිටල්. අපි කිව්වොත් රවිදු ආයස්මන්ත කියලා කියනකොට රවිදු කියනකොට ආර අකුර කැපිටල් ආයස්මන්ත කියද්දි ඒ අකුර කැපිටල්. පැහැදිලිද? එහෙනම් විෂයක නමක් ලියනකොට ඒ විෂයේ පළවෙනි අකුර කැපිටල්. රටක නමක් ලියනකොට රටේ පළවෙනි අකුර කැපිටල්. පැහැදිලි නේද? ඒ රට කියවෙන්න වචන දෙකකින් නම් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියනකොට ශ්‍රී කියනකොට SRI ශ්‍රී S අකුර කැපිටල්. ලංකා කියනකොට L අකුර කැපිටල්. SL කියලා කියන්නේ අන්න ඒකයි. ශ්‍රී ලංකා S අකුර කැපිටල් L අකුර කැපිටල්. අන්න මේ දේවල් ටික දැන් ඔහොමම මතක තියාගන්න. තව සති 6යි 7යි වාට ඔය ටික මතක තියාගෙන ඉන්න තියෙන්නේ. ශිෂ්‍යත්ව විභාගෙට. ඊට පස්සේ අපි ඒවා grade 6 වලදී නැවත lessons විදියට සාකච්ඡා කරනවා. හරි. එහෙනම් දැන් මෙතන ඔයාලට මතක තියෙන්න ඕනේ මෙන්න මෙයා වවුල් අකුරක් නිසා එයාට ඉස්සරහින් ඉන්නවා නම් ඉන්න පුළුවන් වෙන්නේ and. බලන්න ලස්සනට මේ ඉන්නවා and කියලා ජෑම් වෙච්ච sentence එක ඇතුලේ and ඉන්නවා. දැක්කද? and ඉන්නවා. ඒ කියන්නේ and ඉන්නේ වාක්‍යයක්. නැත්තටනේ. එහෙනම් මෙයාට පිටිපස්සෙන් තමයි මෙයා ඉන්නේ. අපි හිතමුකෝ 7 වෙනි වචනේ විදියට නම් මෙයා ඉන්නේ එහෙනම් 8 වෙනි වචනේ. දැන් මෙතන එච්චර වචන ගොඩක් නෑ. මම නිකන් ඔයාලට අයිඩියා එකක් ගන්න කිව්වේ.
පුතාට අයිඩියා එකක් ගන්න කිව්වේ. හරි. අපි බලමු දැන් එහෙනම් වාක්‍ය ලියන්න පටන් ගමු එහෙනම් දැන් අපි වාක්‍ය දැන් කොහොමද පටන් ගන්නේ? this this ඔන්න දැන් this කියන එක නෑ අරගෙන ඉවරයි නේද? හරි මෙයාගෙන් තමයි වාක්‍ය ආරම්භ වෙන්නේ. මට එහෙනම් දැන් මේ වාක්‍ය ඉක්මනටම ගොඩනගලා පෙන්නන්න බලන්න try එකක් දෙන්න බලන්න. අපි try එකක් ගන්න පුළුවන් කැමති කියන්නේ try කරන්න කැමති ළමයින්ට පොඩි chance එකක් දෙන්න බලන්න. I will give a minute. මම මිනිත්තුවක් දෙන්නම්. So please ready for giving correct answer. ඉතින් නිවැරදි උත්තරය ගන්න පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න. This is an English book. This is an English book කියලා පුතෙක් කිව්වා. පුතෙක් පොදුවේ. බලන්න කවුද කියලා. කවුද කිව්වේ? උත්තරේ හරි. උත්තරේ ඉක්මනට වාරනවා. This is හරි. ඔන්න දැන් is කියන එක එකක් ගත්තා. This is This is an English කියන එක කෙනෙක් ගත්තා. අන්තිමේටම එහෙනම් මොකද වෙන්නේ? This is an English book. අන්න සර් දැන් ටිකකට කලින් කිව්වා දෙයක්. වාක්‍ය ගොඩනගනකොට පළවෙනි අකුර කැපිටල්. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවක පළවෙනි අකුර කැපිටල් තියෙන එක නා ඉස්සරහට ගන්න. හැබැයි දැන් ගැටලුවක් ආවා. මෙතන කැපිටල් අකුරු දෙකක් තියෙනවා. වචන දෙකක කැපිටල් අකුරු දෙකක් තියෙනවා. හරි. ඒ වගේ වෙලාවක නම් මොකද්ද කරේ? පොඩ්ඩක් කල්පනා කරගෙන ඉන්නේ නැතුව මොකද අපිට කාලයක් දෙකක් ශිෂ්‍ය පේපරේ ලියනකොට හරි මොකද කරන්නේ එතකොට? ඔයා මේකේ this කියන එක නා විශ්ගෙන වාක්‍ය ගොඩනගාගෙන යනවා. සහ ඔයා එතනදී පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඕනේ මෙන්න මේ විදිහට විශේෂ නමක්, ගමක නමක්, රටක නමක් තියෙනකොට capital letters use කරනවා කියන එක. Okay, please take the screenshot. Screenshot එකක් ගන්න බලන්න ඔයාලා. මේකේ ඔහොම screenshot එකක් ගන්න තියාගන්න. හරි. අපේ විභාගයේ තියෙන පොඩ්ඩක් විස්තර කරන්න නැහැ. මම Zoom class කරනකොට දැනගත්තොත් ටිකක් වැඩි පුරනවා. හරි. I will move to the next question. මම යන ඊළඟ ප්‍රශ්නෙට. මම ප්‍රශ්නයක් ලියන්නම්. ඔයා ඒක ලියලා ඒ ප්‍රශ්නෙත් ලියලා ඔයා ඒකට උත්තරය ලියන්න try කරන්න බලන්න. Okay, I will go to the next question. හරි. මට මෙන්න මේ වාක්‍යයට අදාළ මේ ප්‍රශ්නෙට දාන්න වාක්‍ය ගොඩනගලා පෙන්නන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නවා නම් දාගන්න ඕන මම අයින් වුණා. හරි ලේසි නේද? වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යමු. හරි ලේසි සර්. පටන් ගන්න තරම ඉන්නේ දිස්ම තමයි ප්‍රශ්නේ. දිස් කියන එක නා ගත්තා. This is our village. මේක තේරුම මොකද්ද? මේක අපේ ගම. මේක තේරුම මොකද්ද පුතේ? මේක අපේ ගම. මේ අපේ ගම. මේ අපේ ගම නෝත් මේක අපේ ගම. මේ අපේ ගම කියන්න එපා. හරි. අපි යමු
පාඩම පටන් ගත්ත තැනට. හරි. බලන්න. this කියලා කියන්නේ මේක. this කියන එකනත් එක්ක අනිවාර්යෙන්ම ඉන්න ඕනේ කවුද? this is. අනිවාර්යෙන්ම ඉන්න ඕනේ කවුද? this is. හරි. ඊට පස්සේ මම ඔයාලට පොඩි hint එකක් දුන්නා, ඉඩියක් දුන්නා, අයිඩියා එකක් දුන්නා. මේ විදිහට sentence එකක් jam වෙලා ඇවිල්ලා තිබ්බොත් ඒ jam වෙච්ච ප්‍රශ්නය ඇතුලේ නිවැරදි පිළිතුර ගද්දී ඔයාට අවශ්‍ය වෙන හරිම පිළිතුර ගොඩනගා ගන්න අවශ්‍ය වෙන පළවෙනිම වචනය හොයා ගන්න ලේසි. මොකද ඒ එන පළවෙනිම වචනේ පළවෙනි අකුර කැපිටල් කියලා කිව්වා. හැබැයි අපිට ඒක හැම වෙලේම ඇප්ලිකේබල් නෑ. සමහර අවස්ථාවලදී ඒක යූස් කරන්න බෑ. මොකද මේ වගේ ආවොත් ඔයාට ඔන්නෝයි ගැටලුව වෙනවා. නේද? සමහර අවස්ථාවලදී වචන දෙකක්ම පළවෙනි අකුර කැපිටල් විදියට එවලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ වෙලාවට මොකද කරන්න වෙන්නේ? අපිට පොඩ්ඩක් මෙන්න මෙයාගෙම කැපිටල් උනේ කොහොමද කියන එක ගැන පොඩි අයිඩියා එකක් තියාගෙන ඉන්න වෙනවා. පැහැදිලි නේද? හරි. ඊළඟ මම මෙන්න මේ ප්‍රශ්නේ දුන්නා. මම එහෙනම් ඔන්න දෙනවා ඊළඟ ප්‍රශ්නය. මට මෙයාවත් ඉක්මනටම වාක්‍යයක් විදියට ගොඩනගලා පෙන්නන්න බලන්න එහෙනම්. මම ඔන්න දැන් ටිකක් එන්න වැඩේ සංකීර්ණ කරන්න. හරි. ලියන්න බලන්න මෙයාට උත්තර. හරි. මෙන්න මේ ප්‍රශ්න දෙකට අදාළ උත්තර ලියලා පෙන්නන්න බලන්න මට. මේ ප්‍රශ්න දෙකට අදාළ උත්තර ලියලා පෙන්නන්න බලන්න මට. ඉවරයි නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. නැත්නම් කවුරුහරි කතා කරලා කියන්න පුතා. ඉවරයි සර්. බලමු. හරි. මේක සර් අර අයින් දුන්නා කියනවා දැස අපිට අතයි. This is my room. මේක මගේ කාමරය. This is my room. අන්න ආයෙ චූටි ගැටලුවක් ඇවිල්ලා. නිමල් කියනකොට එන්න කොට කැපිටල් ඇවිල්ලා. this කියනකොට t කොට කැපිටල් ඇවිල්ලා. ප්‍රශ්නයක් නෑනේ. මම කිව්වනේ කෙනෙක් කෙනා මේ නෝඩේ කැපිටල් එනවා නේද? ආයෙ නන්ද මෙතන වාක්‍ය පටන් ගන්නේ කොහොමද? this එක this නිමල්ගේ කියන අදහස තමයි. මේ නිමල්ස් කියලා කියන්නේ මොකද්ද? මෙතන apostrophe s තියෙන්නේ නිමල්ගේ. This is Nimal's house. This is Nimal's house. මේක නිමල්ගේ ගෙදර. ඔය house and
ගැන සොයාගන්න කරොත් පුතේ මේක හොඳට මතක තියාගෙන ඉන්න. ඔයා දැන් ඔයාගේ ගෙදරනේ ඔයාගේ ගෙදර හොඳට ඔයාගේ ගෙදර ඇවිල්ලා හෝම් එකක් ඔයාගේ ගෙදර ඇවිල්ලා මොකද්ද හෝම් එකක් ඔයාට අහල පහල තියෙනවා වගේ අසල්වැසියන් ගෙවල් ඔයාට අහල පහල තියෙනවා වගේ අසල්වැසියන් ගෙවල් ඒවත් ගෙවන්නේ හැබැයි අපිට ඒවා හෝම් එකක් නෙමෙයි ඒවා අපිට මේවා අපිට මොනවද මේවා අපිට හවුස් එකක් මේවා අපිට මොකද්ද හවුස් එකක් එහෙනම් අපිට තියෙන්නේ එක හෝම් එකයි අපේ අවුවට තියෙන ඕන තරම් හවුසස් ඕන තරම් තියෙනවා නේද අපි අවුවට තියෙන නේබර්ස් වගේ අසල්වැසියන්ගේ ගෙවල් හවුසස් බංවචන එක අපිට අපේ ගෙදර හෝම් එකක් තේරෙනවද එතකොට අනිත් කාරණාව තමයි අපි කිසිම අවස්ථාවකදී පුතේ හෝම් කියන එක්කෙනා ඉස්සරහා to කියන එක්කෙනාව භාවිතා කරන්නේ නැහැ. home කියන එක්කෙනා ඉස්සරහා to කියන එක්කෙනා භාවිතා කරන්නේ නැහැ. house කියන එක්කෙනා ඉස්සරහා අපි to කියන එක්කෙනා භාවිතා කරනවා. තේරෙනවද? ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් එහෙම මට ගෙදර යන්න ඕනේ. අපි කොහොමද කියන්නේ? I want to go home. I want to go to home කියන්නේ. I want to go home. තේරෙනවද? නිමාල්ට ගෙදර යන්න ඕනේ. නිමල් wants and essay කියනවා ඒක simple present tense නිසා නිමල් wants to go to house නිමල්ට ගෙදර යන්න ඕනේ ඒක එයාට house එක හරි එහෙනම් අපි කිසිම අවස්ථාවකදී home එක කියන එක්කෙනා ඉස්සරහා to පාවිච්චි කරන්නේ නැහැ ඒකත් මම නිකන් අමතක දෙන්නක් ඉදිරි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඉක්මනට මොන මං අයින් වුණා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න හරි ඔන්න දැන් this කියන එක්කෙනා ගැන සාකච්ඡා කතා කරා දැන් අපි යමු එහෙනම් ඊළඟ එක්කෙනා ගැන කතා කරන්න මාතෘකාව ලියා ගන්න පුතාලා that කියලා කියන්නේ මොකද්ද ළඟ තියෙන දෙයක් පෙන්වනවා නම් this දුර තියෙන දෙයක් පෙන්වනවා නම් that මේක ළඟ තියෙන්නේ මගේ ළඟ තියෙන්නේ this මේක මගේ ළඟ තියෙන්නේ නේද එතකොට මේක පෑන this is a pen මේක පෑන නේද හරි අපි ගත්තොත් එහෙනම් දැන් අපේ ගේ ඉස්සරහින් පාරක් තියෙනවා. ඒක තියෙන්නේ දුරින්. මට දුරින් තියෙනවා. එතකොට අරක පාර. මේක පාරක් කියලා කියන්නේ අපි පෙන්නන්නේ දුරින් තියෙන එකක් අරක පාර. එහෙනම් අපි කොහොමද කියන්නේ? That is a road. එහෙම නෙමෙයි. එහෙනම් දැන් ඔන්න that කියන එක්කෙනාව පාවිච්චි කරන්න යන්නේ. That mean අරක. ආලියා ගන්න that mean අරක. මාතෘකාව චූල් මාතෘකාව. හරි. that කියන එක්කෙනා ගාව මෙයක් ඒක වචන නිසා අනිවාර්යෙන්ම that කියන එක්කෙනා ගාව ඊළඟට ඉන්නේ පුතේ isම තමයි. that කියන එක්කෙනා ගාව ඊළඟට ඉන්නේ කවුද? isම තමයි. ඊට පස්සේ තමයි වෙන noun එකක් තියෙනවා නම් මේ අදාළ noun එක පාවිච්චි වෙන්නේ. ඔන්න that දාන වාක්‍යයක් ගොඩනගන්න පුළුවන් සරලම ක්‍රමය. this දාන වාක්‍යයක් ගොඩනගන්න පුළුවන් සරලම ක්‍රමයක් මේකම තමයි. ඔන්න මම දැන් this දාන ගොඩනගන්න පුළුවන් විදිහක් මෙතනදිම මතක් කරන්නම් නැවත. මෙතන 30 එකතු වෙනවා විතරයි. this වාක්‍යයක් නම් this ඊට පස්සේ is ඊට පස්සේ noun එක. එහෙනම් this තිබ්බත් is that තිබ්බත් is. අපිට තියාගන්න කියන්න මාත් එක්ක this තිබ්බත් is that තිබ්බත් නේද? තිබ්බත් is that තිබ්බත් is. හේතුව තමයි this කියන්නේ singular category එකට අයිති වෙන්නේ. නේද? මේක පෑනක් මේ එකක් තියෙන්නේ. එහෙනම් ඔයාලට මතක වෙන්න ඕනේ. මතකෙට එන්න ඕනේ. singular එකක් මේක this. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම be verbs වලින් අපිට ගන්න වෙන්නේ is තමයි. this is. එහෙනම් අනිවාර්යෙන්ම that එකත් එක්ක ගන්න වෙන්නේ මොකද්ද? that එකත් එක්ක ගන්න වෙන්නේ is. that එකත් එක්ක ගන්න වෙන්නේ is. හරි. අපි එක වාක්‍යයක් නිකන් එක්සැම්පල් එකක් විදිහට ගොඩනගමු බලන්න.
හරි. අපි කොහොමද කියන්නේ? අරක ගෙදරක්. අරක ගෙදරක්. අරක ගෙදරක්. That is home දැන්. දැන් මට මගේ ගෙදරනේ home. That is HOUSE. That is a house. example එකේ දෙනවා ලියා ගන්න පුතේ. අරක ගෙදරක්. That is a house. අරක ගෙදරක්. That is a house. අරක ගෙදරක්. That is a house. අරක ගෙදරක්. දැන් තේරුණා නේද? බලන්න. ඒක වචන නම් අනිවාර්යෙන්ම is ඉන්න ඕනේ. ඒක මං කිව්වා. ඒක වචන නම් is ඉන්නත් ඕනේ. ඊට අමතරව දැන් this කියලා කියන්නේ ළඟ තියෙන එකක් නම් මේ මගේ අතේ මගේ ළඟ මේ වෙලාවේ තියෙනවා පෑන මේ මගේ ළඟ තියෙනවා ළඟ this ළඟ එකක් තියෙන්නේ එහෙනම් this is දුර තියෙන්නේ මං කිව්වා අපේ ඉස්සරහින් පාරක් තියෙනවා එහෙනම් ඒක දුරට තියෙන දුරින් තියෙන්නේ මං එහෙනම් ඒක කාට හරි පෙන්වනකොට පෙන්වන්නේ අරක පාරක් එහෙනම් that is a road අරක ගෙදරක් එහෙනම් දැන් මොකක්ද වෙන්නේ that is a home ගන්නෙ නෑ home ගන්න නැති වෙන්න හේතුව මම කලින් මෙන්න මෙතනදී කියලා දුන්නා home එකක් කියලා කියන්නේ Tamanට මට මගේ ගෙදර home එකක් මට මගේ ගෙදර home එකක් අනිත් ඒවා ටික මට house එක home එක කියන්නේ දෙපාරින් ගෙදර නිවස එක house එක නිවස home එක කියලා කියන්නේ නිවස තේරෙනවද හැබැයි අට තියෙන්නේ home එක ඔයාට ගෙදරක් ඉන්නවාට ඉන්න නිවහන ඔයා ඉන්න ගෙදර ඒක තමයි ඔයාගේ home එක පැහැදිලිද ඔයාලට මතක ඇති අර පහුගිය කාලේ අර ප්‍රොටෙස්ටර්ස්ලා කිහිපයක් අර ගලකරු කිහිප දෙනෙක් කිව්වා හරි ප්‍රසිද්ධ ටැග් එකක් තියෙනවා කිව්වේ කොහොමද ගෝටා go home ගෝටා go home එහෙමනේ කිව්වේ මෙහෙමනේ කිව්වේ ගෝටා go home කියලා කිව්වේ නේද අපි කිව්වේ එයාට ගෙදර යන්න කියලා ගෝටා go home ගෝටා go to home කියලා කිව්වේ නෑ ගෝටා go home කියලා කිව්වේ එයාට කිව්වේ එයාට එයාගේ ගෙදර යන්න කියලා නේද හරි ගෝටා go home එහෙමනේ කිව්වේ අපි එතකොට එය දේ මතක තියාගන්න ඕනේ එහෙනම් that is a home වෙන්න බෑ අරක ගෙදරක් නම් that is a house අරක ගෙදරක් නම් එන මොකක්ද වෙන්නේ that is a house හරි formulation එක කියලා example එක විදිහට මෙන්න මේවා ලියාගත්ත නේද පුතාලා හැමෝම හරි මේ pattern එක පුළුවන් එක්කෙනාට ඊළඟට අර මම සාකච්ඡා කරන්න යන අර sentence එකක් jam කරලා ඒවලා තියෙන method එක ආවිල්ලා තිබ්බොත් paper එකේ කොට දාගන්න පුළුවන් ඔන්න මම දැන් මෙන්න මේ වගේ වාක්‍ය රටාවක් ඔයාගේ ශිෂ්‍යත්ව පේපර් එකේ එන්න පුළුවන් අර sentences jam method එකේ ප්‍රශ්නයක් විදියට මම දැන් ඔයාලට දෙනවා. ඔයා නම් මට ඒක උත්තරයක් විදියට අරගෙන පෙන්නන්න ඕනේ. හරි. ඔන්න ප්‍රශ්නය. මෙන්න ප්‍රශ්නය. හරි. මට මෙන්න මේකේ දැන් උත්තරේ ගොඩනගලා පෙන්නන්න බලන්න. මට දැන් මෙන්න මේකේ උත්තරේ ගොඩනගලා පෙන්නන්න බලන්න. කියන්නේ නැතු. An English book. That is an English book. So correct answer is that is an English book. හරි ලේසි. නේද? අර පුංචි අවුල නම් ආව මොකද්ද? E අකුරක් කැපිටල් තිබ්බා. P අකුරක් කැපිටල් තිබ්බා. හැබැයි දැන් අපිට ප්‍රශ්නයක් නෑ අපි ෆෝමියුලේෂන් එක දාන්නවා. ෆෝමියුලේෂන් එක දාන්නවා. අපි මුලින්ම ගන්නේ මොකද්ද? that. අපි මුලින්ම ගත්තා that. ඊට පස්සේ යාගාම ඉන්න B verb එක එන that is. that is. ඊට පස්සේ that is an
and එකනක් ගත්තා. එහෙනම් ඊට පස්සේ ඉන්න ඕනේ vowel ලකුණක් තියෙන noun එකක්. එහෙනම් මෙයා ඊළඟට අනිවාර්යෙන්ම ඉන්න ඕනේ vowel එක්කෙනෙක්. එහෙනම් ඔන්න ඊයකුර හිටියා නේද? එහෙනම් ඔන්න ඊයකුර ආවා. හරි. That is an English book. මේක තමයි නිවැරදිම පිළිතුර. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතාලා මොන්න මං අයින් වුණා. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න දැන්. We have 16 minutes more. හරි. ඔන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. හරි. මට නිවැරදි උත්තරය කරලා පෙන්නන්න බලන්න, දීලා පෙන්නන්න බලන්න. That is a heavy work. That is a heavy work. Yes. ඒක තමයි නිවැරදි උත්තරේ. අපේ අකයන් අහන්න බෑ. That is a heavy work. සිංහල තේරුම මොකක්ද වෙන්න ඇද්ද? That is a heavy work. මොකද මේක සිංහල තේරුම? That is a heavy work. That is a heavy work. කියනවා. මොකක් වෙන්නද මේක සිංහල තේරුම? මේක සිංහල තේරුම තමයි. අර කමාන් වැඩ. හරි. ඔන්න දැන් this එකයි that එකයි දෙන්නම සාකච්ඡා කරා. මං කිව්වා this ඉන්නවා නම් එයත් ඒක වචන එක්කෙනෙක් නිසා is. that ඉන්නවා නම් මෙයත් ඒක වචන එක්කෙනෙක් නිසා is. නේද? දැන් අපි බලමු this කියලා කියන්නේ මේක. that කියලා කියන්නේ අරක නේද? දැන් මේ දෙක පැහැදිලි වුණානේ පුතාලට. මේ දෙන්නම පැහැදිලි වුණා. මේ දෙන්නම අයිති වෙන්නේ singular pattern එකට. හරි. මම දැන් යනවා මේ දෙන්නගෙම plural pattern එකට. මේ දෙන්නගෙම plural pattern එකට. මේක කියනවා වෙනකොට දැන් මේක මේ එකක් මේක එකක් නේ මෙතන තියෙන එක පෑනක් නේද? දැන් මම ඔන්න ගන්නවා පෑන් මෙතන මෙතනත් එකක් තියෙනවා මම මේක ඔන්න දැන් පෑන් එකක් නෙමෙයි පෑන් දෙක තුනක්ම තියෙනවා. දැන් මේක කියලා කියන්න පුළුවන්. මේ අතේ පෑන් දෙක තුනක්ම තියාගෙන මේක පෑනක් කියලා කියන එකද හරි මේවා පෑන් කියන එකද හරි. මේ එකක් පෙන්නලා කියනවා නම් කියන්න පුළුවන් මේක පෑනක්. this is a pen. දැන් මේ පෑන් දෙක තුනක්ම තියෙනවා. පෑන් දෙක තුනක්ම තියෙනවා. දැන් මේක පෑනක් කියලා මේ විදිහට පෑන් දෙක තුනක් ස්ටික් කරලා හරියනවද? නෑ. එහෙනම් මේකද මේ දැන් එන්නේ මේවා. අන්න එහෙනම් දැන් එන්නේ මොකද්ද? දැන් එන්නේ මේවා. අන්න this කියන එකනාගේ බහුවචන එක තමයි මොකක්ද දැන් එහෙනම් THESE these නේද? එහෙනම් that කියලා කියන්නේ අරක කියන එකේ බහුවචන එක මේක කියන එකේ බහුවචන එක නම් මේවා අරක කියන එකේ බහුවචන එක නම් දැන් සිංහලෙන් ගත්තොත් අරවා. සිංහලෙන් ගත්තොත් මොකද්ද? අරවා. සිංහලෙන් ගත්තොත් අරවා. හරි. මේක කියනවා එකක් නම් ගොඩක් නම් මේවා කියලා කියනවා. අරක කියලා කියනවා දුරින් තියෙන එකක් නම් ළඟින්
දුරින් තියෙන ගොඩක් නම් අරවා කියලා කියනවා. that එකේ බහුවචනය මොකක්ද එහෙනම්? those. that එකේ බහුවචනය මොකද්ද? those. අමතක වෙනවා නම් those කියලා හැම මතක තියාගන්න. those කියලා මතක තියාගන්න. those තියෙන්නේ දුරින් කියලා මතක තියාගන්න. those තියෙන්නේ දුරින් කියලා මතක තියාගන්න. එහෙනම් these කියලා කියන්නේ මේවා ළඟින්. those කියලා කියන්නේ අරවා දුරින්. කියනකොට හැබැයි those කියලා කියන්න එපා. හරි. එහෙනම් ඉතින් බහුවචනනේ. බහුවචන නම් අනිවාර්යෙන් මේ ඉන්නේ කවුද? බහුවචන නම් උදේ අනිවාර්යෙන් ඉන්න මේ වර්ග එක තමයි. එහෙනම් this is හැබැයි these that is හැබැයි those කාරණාව පැහැදිලිද? තේරුණාද පුතාලට? එහෙනම් බහුවචන විච්ච නිසා අපි ගත්තා. ඒක වචන විච්ච නිසා මෙතනදී is ගත්තා. කොහොම බලන්න වැඩේ තේරුණා? අත උස්සන්න, ලයික් එකක් දාන්න බලන්න, මැසේජ් එකක් දාන්න. මම බලනවා. හරි. මෙන්න මේ පොඩි ෂෝට් නෝට් එක දැන් ඔයා ඔහොම ලියා ගන්න ඔයාගේ පොතේ. ඔයා දැන් ඔහොමම ලියා ගන්න ඔයාගේ පොතේ දැන්. We have 10 minutes more. අපිට නම් විනාඩි 10යි තියෙන්නේ. ලියා ගන්න මේවා ලස්සනට මම අයින් වෙලා ඉන්න. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ දැන්. හරි. බලන්න. දැන් මම මෙන්න මෙයාව සාකච්ඡා කරලා ඉවරද? මෙන්න මෙයාවත් සාකච්ඡා කරලා ඉවරද? එහෙනම් දැන් අපි යමු this කියන එක්කෙනාගේ බහුවචන ස්වරූපය මොකද්ද? this කියන එක්කෙනාගේ බහුවචන ස්වරූපය these. හරි. එහෙනම් දැන් මාතෘකාව ලියා ගන්න these. මාතෘකාව ලියා ගන්න අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මෙයාව. පළවෙනි අරම මෙයා ගැන සාකච්ඡා කරා. දෙවෙනි අර මෙයා ගැන සාකච්ඡා කරා සහ තුන්වෙනි අර මෙන්න මෙයා ගැන දැන් සාකච්ඡා කරන්නයි යන්නේ. හරි. එහෙනම් දැන් පුතාලා ඔහොම ලියා ගන්න මාතෘකාව මොකක්ද පුතේ? these මේවා these මේවා ලියාගෙන මාතෘකාව these. හරි. ඒ කියන්නේ දැන් මේවා ළඟින් තියෙන ගොඩක් දේවල්. මොකද්ද? ළඟින් තියෙන ගොඩක් දේවල්. හරි. එහෙනම් අපි බලමු මේ වාක්‍යයක් ගොඩනගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ෆෝමියුලේෂන් එක. these ඊට පස්සේ මෙයාට එකතු කරනවා කාවද? බහුවචනනේ. අපිට as දෙක පියාගෙන එකතු කරන්න පුළුවන් කාවද? these are ඊට පස්සේ අපිට මෙතෙන්ට noun එක එකතු කරගන්න පුළුවන්. හොඳට මතක තියෙන්න ඕනේ. මේකතු වෙන්නේ කාවද? plural noun එක. එකතු වෙන්නේ කාවද පුතේ? plural noun එක. හරි. This is the formulation of these. මේක තමයි these pattern එක පාවිච්චි කරලා ලියන වාක්‍යයකට ගැලපෙන සරලම formulation එක. සරලම ක්‍රමය. හරි. ලියා ගන්න බලන්න. example එකක් දැන් අපි ඔහොම ලියලා මෙන්න යනවා. හරි බලන්න. ඔන්න බලන්න මේ වගේ ඔන්න බලන්න සිංහලෙන් මේවා අපි ගමු මේවා පොත් නේද?
පුස්තකාලයට ගිහිල්ලා පොත් ටික එහෙම මේට අදහද නටනකොට ටීචර් ඇවිල්ලා බයිනවා මේවා පොත් කොහොම විසි කරන්න දෙපා හැමතැනම මේවා පොත් මේවා අයම දැන් වාක්‍ය පටන් ගන්න මොකෙන්ද these ඔන්න these දැම්මා ඊට පස්සේ as දෙක පියාගෙන අපිට දාන්න පුළුවන් කවුද these are ඉතින් ඊළඟට ඉන්නේ කවුද plural noun එකක් these are books දැක්ක නේද හරි ලේසි this is an example මේක තමයි example එක උදාහරණය හරි උදාහරණයක් එක්කම ලියා ගන්න ඔන්න මම අයින් වුණා උදාහරණයක් එක්කම ලියා ගන්න ලියා ගන්නව නේද පුතාලා හැමෝම හරි පුතේ මේවා පොත් these are books හරි මේවා පෑන් කියන්න ගන්න පුළුවන් එකනේ මේවා පෑන් These are pen. හරියට හරි these are pens මේවා ගෙවල් මේවා ගෙවල් දැන් ගෙදරට මොකක්ද දැන් Tamanට තමයි ෆෝම් එක ගෙදරකට HOUSE house බහුවචන නම් houses දැන් කොහමද එන්නේ කියන්නේ these are houses හරි ඊළඟට මේවා bag හරි මම ලියලා පෙන්නන්න බලන්න මේවා bag මේවා bag bag කොහොමද ස්පෙලිං එකේ BAG bag එකක් නම් මෙයාට S දානවා විතරයි ඒගොල්ලෝ bags වෙනවා කියන්න බෑ මේවා bag මේවා නම් මොකක්ද දෙන්නේ these are bags these are bags ඊළඟට මේවා ප්‍රශ්න එක පාරම ඩිජිට් කියනවා ස්වරූප කියනවා මේවා ප්‍රශ්න දැන් මට මෙයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එක ලියලා දෙන්න බෑ මේවා ප්‍රශ්න කොහොමද එන්නේ these are මේවා ප්‍රශ්න ජීවිතේ දෙන ප්‍රශ්න problems paper එකේ දෙන ප්‍රශ්න questions these are questions මේවා ප්‍රශ්න these are questions තේරුණා නේද හරි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න හරි පුතේ ඉතින් අද අපි සාකච්ඡා කරමු කොටස් ටික අපි බලමු අපි යම් බලන්න අද සාකච්ඡා කරපු කොටස් ටිකට පුතාට මතකයි අද මම පුතාට මුලින්ම කියලා දුන්නා ඔයාලට මේ ඉංග්‍රීසි ටික ඉගෙනගෙන මම උගන්වන මෙන්න මේ ඉංග්‍රීසි ටික ඉගෙනගෙන ඔයාට කොහොමද පේපර් එකේ ඔයාගේ දෙවෙනි කොටසේ ඉංග්‍රීසි පේපර් එකේ ඔයාලට දෙවෙනි කොටසේ එනවා ඉංග්‍රීසි ප්‍රශ්න තුනක් ඉතින් ප්‍රශ්න තුනක් කියන්නේ වටින ලකුණු ප්‍රමාණයක් නේද ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු පුතේ this කියන මාතෘකාව ගැන සාකච්ඡා කරා ඒකෙදි මම ඔයාලට පොඩි hints වගේක් දුන්නා නේද ඊට පස්සේ පොඩි අපි ප්‍රශ්න වගේක් කරා පුතාට මතක ඇති ඒ තියෙන්නේ අපි කරපු ප්‍රශ්න ඊට පස්සේ home and house පිළිබඳව සාකච්ඡා කරා ඊට පස්සේ that එක ගැන සාකච්ඡා කරා නේද පුතේ ඊට පස්සේ අපි ඒකෙන් ප්‍රශ්න කිහිපයක් කරා ඊට පස්සේ මින් සියල්ලගේම එකතුවක් පිට්චර් පොඩි ෂෝට් නෝට් එකකුත් අපි එකතු කරගත්තා this is these are that is those are කියන වාක්‍ය එක හැමෝම ඔන්න පටන් ගමු this is these
කියන්න this is these are that is those are කියමු මාත් එක්ක කියමු මාත් එක්ක this is these are that is those are හරි ඊට පස්සේ මම අපේ තුන්වෙනි මාතෘකාව විදියට these are පිළිබඳව සාකච්ඡා කරා උදාහරණ මතක ඇති ඊට පස්සේ කොහොමද පුංචි පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉවර කරා so it's time to wind up our today's short lesson ඉතින් දැන් වෙලාව හරි අදට අපිට කරන්න තිබ්බ lesson ටිකේ කොටස් ටික ආවරණය කරා ඉතින් මම බලාපොරොත්තු වෙන පුතාලා හැමෝම ඊළඟ සතියේ Zoom එකේ අඟහරුවාදා Zoom එකක් යනවා අඟහරුවාදා Zoom එකේ සාමාන්‍ය ළමයි 15ක් 18ක් ඉන්නවා මේකෙත් 7ක් 8ක් හිටියා දැන් අද ඉතින් ඔයාලා ඔක්කොම එකට කරලා එක ක්ලාස් එකක් විදියට මම අන්තිම දවසේ ගන්නවා සාමාන්‍යයෙන් ඊට අමතරව මගේ ආයතනයට එන ළමයි කිහිප දෙනෙක් තව 10ක් විතර ඉන්නවා ඒ ළමයි 30 40ක වගේ පුංචි බැජ්ජයක් මම මේ විදිහට කෝඩිනේට් කරගෙන යනවා ඉතින් මේ වැඩේ මම දිගටම කරගෙන යනවා සහ මම අන්තිමේටම මම ටාගට් කරන ප්‍රශ්න ටික ඔයාලට සාකච්ඡා කරනවා. ඒකට අවශ්‍ය වෙන මූලික ෆවුන්ඩේෂන් එක මූලික අඩිතාලම තමයි මේ කරගෙන යන්නේ. ඉතින් පුතාලා හැමෝම සහභාගී වෙන්න අද ක්ලාස් එකේ රෙකෝඩින් එකක් යනවා. සහ ඊට අමතර වැදගත් කරුණු සියල්ලම මම WhatsApp group එක හරහා සහ WhatsApp ඔයාලට messages හරහා දැනුවත් කරන්න. Okay, so now I will wind up and good night children. Good night. Good night, sir. Good night, sir. Good night, sir. Jangan jadi.